සමහරයට රුපියා 50,000ක් එන්න පුළුවන් ලක්ෂයක් එන්න පුළුවන්. ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් දාලා ඔයා තනියම බිස්නස් එකක් පටන් ගන්නවා නම් හොඳම ක්‍රමය තමයි තනි පුද්ගල ව්‍යාපාරයකට යන්න. එතකොට ෆ්‍රීලාන්සින් කරන කට්ටියට බිස්නස් එකක් රෙජිස්ටර් කරගත්තම වාසි ගොඩක් තියෙනවා. තමන් බ්‍රෑන්ඩ් එකක්ම බිල් කරන්න හිතන් ඉන්නවා නම් ප්‍රයිවට් ලිමිටඩ් බිස්නස් එකකට එන එක හොඳයි. නෝ කැම්පැනි රෙජිස්ට්‍රේෂන් එකක් දාගෙන එතකොට ඒ නම කාටවත් ගන්න බෑ. කැම්පැනි එකක් විදිහට ඇවිල්ලා තමන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක තමයි බිල් කරන්නේ. සුබ දවසක් කාලා හැමෝටම. ඉතින් ටෙක් පොඩ්කාස්ට් එකේ දෙවෙනි එපිසෝඩ් එකත් එක තමයි අද ඔයාලා එකතු වෙලා ඉන්නේ. ඉතින් පළවෙනි එපිසෝඩ් එකෙන් අපි කතා කරේ AI කොහොමද අපේ බිස්නස් එකකට යූස් කරන්න කියලා. ඉතින් අද අපි යනවා වෙනස්ම ටොපික් එකකට. ඉතින් වෙනද වගේම අදත් මේ කතා බහත් එක්ක මංජුලා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මංජුල අපිට චුට්ටක් කියන්නකෝ ඔයා ගැන. ඔවුජන අපි කලින් එපිසෝඩ් එක කතා කරා කොහොමද බිස්නස් AI වල යුස්සෙන් සහ මේ කාලෙ තියෙන ට්‍රෙන්ඩ් එක ගැන. ඒක බැලුවේ නැති කවුරු හරි ඉන්නවා අපේ පළවෙනි එපිසෝඩ් එක බලන්න පුළුවන්. වීඩියෝ එක මේ ඉතින් අද එපිසෝඩ් එකේ මම තෝරගත්ත කතා කරන්න කොහොමද අලුතෙන්ම බිස්නස් එකක් එහෙම නැත්නම් ටෙක් ස්ටාර්ට්අප් එකක් පටන් ගන්න කෙනෙක්ට කොහොමද මේ ෆීල්ඩ් එකට එන්ටර් වෙන්නේ කියලා සහ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක කොහොමද හරියට කරගන්නේ කියලා. ඉතින් මේකත් අපේ ගොඩක් අයගෙන් ආව ප්‍රශ්නයක්. ඉතින් ඒක තමයි කතා කරන්න තෝරගත්තේ. ඉතින් ජනායහුව වගේ මේක ගැන කතා කරන්න මට තියෙන කොලිෆිකේෂන් එක මොනකක්ද කියලත් මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. ඉතින් ගොඩක් කලාට මම මේ ටෙක් එපිසෝඩ්ස් වලින් ෂෙයා කරගන්නේ මගේ එක්ස්පීරියන්ස් එක සහ නොලෙජ් එක. ඉතින් අවුරුදු 12ක් විතර බිස්නස් ෆීල්ඩ් එකේ බිස්නස් පොඩි බිස්නස් එකකින් ඉඳලා ටික ටික ග්‍රෝ කරලා මේවා අපි යම් ලෙවල් එකකට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඒකෙදි මට ආපු දේවල් සහ මම ෆේස් කරපු ප්‍රොබ්ලම්ස් කොහොමද මේක බිල්ඩ් කරන්න ඒ දේවල් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ. ඉතින් සමහරුන්ට මීට වඩා වෙනස් එක්ස්පීරියන්ස් තියෙන්න පුළුවන්. බට් මම ආපු පාත් එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද කාට හරි හෙල්ප් එකක් වෙයි කියලා හිතලා. ඒ වගේම තමයි මේකට ඕන තරම් රිසෝසස් තියෙනවා. බිස්නස් රෙජිස්ට්‍රේෂන් කරන්න ඕන තරම් කැම්පැනිස් තියෙනවා. එහමනම් කැම්පැනි හය කරන්න පුළුවන්. බට් මේකෙදි මම බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඔයාලට කියලා දෙන්න. අලුතෙම බිස්නස් එකකට බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙන පාර්ට් ටයිම් හරි බිස්නස් එකක් කරලා ස්ටාර්ට් එකක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට කොහොමද තමන්ගේ බිස්නස් එක ලීගලයිස් කරලා හරි විදියට ස්ටාර්ට් එකක් ගන්න කියන්නේ. ඉතින් මේක මේන් ස්ටෙප් එක තමයි තමන්ගේ බිස්නස් එක හරි විදියට රෙජිස්ටර් කරගන්න එක. ඉතින් අද වීඩියෝ එකේ මේන්ලිම කතා කරනවා ලංකාව ඇතුළතදී කොහොමද බිස්නස් එකක් රෙජිස්ටර් කරගන්න කියලා. ඉතින් මේකට ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් අපි බලමු එකින් එක මේ දේවල් කොහොමද කරන්න කියලා. ඉතින් මගේ එඩියුකේෂන් බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොත් එහෙම මගේ ඩිග්‍රී එක තියෙන්නේ Bachelor of Information Technology. ඉතින් IT සයිඩ් එකේ එක්ක තමයි මගේ බිස්නස් ස්ටාර්ට්අප්ස් විදියට පටන් ගන්නෙ. ඉතින් ඒකත් එක්ක බ්‍රෑන්ඩ් 4ක් මේ වෙනකොට බිල්ඩ් කරලා සහ අපි කරගෙන යනවා. ඉතින් ඒවත් එක්ක තමයි මේ කතා බහ ඔයාලට අරගෙන එන්න මට නොලෙජ් එක හම්බුනේ. හොඳයි. මංජුල කවුද කියන ප්‍රශ්නෙට ඔයාලට දැන් උත්තර හම්බුණා කියලා මං හිතනවා ඇති. ඉතින් මංජුල කියනවා වගේම අද අපේ කතා බහෙන් කෙරෙන්නේ කොහොමද මේ බිස්නස් එකක් රෙජිස්ටර් කරගන්න කියලා. අපි ස්ටෙප් බයි ස්ටෙප් ඒ හැමදේම ඔයාලට එක්ස්ප්ලেইন කරනවා. ඉතින් මගේ පළවෙනි ප්‍රශ්නේ විදිහට මම මංජුලගෙන් අහනවා ලංකාවේ මොනවද තියෙන බිස්නස් ටයිප්ස්? ලංකාවේ ගත්තම බිස්නස් මේන්ලි ටයිප්ස් 3ක් තියෙනවා. ඉතින් අපි බලමු මේ බිස්නස් මොන වගේ තැන්වලදීද අපි කවුරු හරි කෙනෙක් බිස්නස් එකක් පටන් ගන්නවනම් යන්නේ කියලා. ඉතින් අපිට ප්‍රධාන වශයෙන්ම ප්‍රොප්‍රයිටර්ෂිප් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක්. ඉතින් මේක ගොඩක් වෙලාවට ඔය එක පළාත්වල වෙනම ටවුන් වල ෂොප් එකක් ගත්තත් ඒ ෂොප් එක රෙජිස්ටර් කරන්න ඕනි. ඉතින් බිස්නස් එකක් විදියට රෙජිස්ටර් කරගන්න පුළුවන්. ඉතින් මේකට ප්‍රොප්‍රයිටර්ෂිප් එකක් කියලා බිස්නස් කියනවා. ඉතින් මේක ගොඩක් වෙලාවට අදාළ ප්‍රදේශය තුල තමයි රෙජිස්ටර් කරගන්න. ඉතින් අපි ලංකාවේ ගත්තොත් එහෙම පළාත් එක පළාත්වල එක ටවුන් වල ගත්තම මේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි මේ බිස්නස් එක රෙජිස්ටර් කරගන්නේ. ඉතින් ඔය එක ටයිප් එකක්. ඊට පස්සේ පුළුවන් කම්පැනි එකක් විදියට බිස්නස් එක රෙජිස්ටර් කරන්න. ඉතින් මේකෙදී ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් රෙජිස්ටර් කරගන්න පුළුවන්. ඩිරෙක්ටර්ස්ලා තනියෙන් එක්කෙනෙක් හෝ කීප දෙනෙක් එකතු වෙලා. ඉතින් උපරිම ගත්තොත් ෂෙයා හෝල්ඩර්ස්ලා 50ක් යනකම් ඒ වගේ බිස්නස් එකක් සෙටප් කරගන්න පුළුවන්.
ඊට අමතරව ඉතින් large scale business තියෙනවා share market යනවා. ඉතින් ඒව ගොඩක් කලාවට public share දීලා PLC type එකේ business ඒව තමයි ගොඩක් කලාට ඔය ලොකු මහා පරිමාණයෙන් කරන companies. ඉතින් ඒවයි shares publicly ඒ කියන්නේ ලංකාවේ ඇතුළත ඕන කෙනෙක්ට ඒවයි ඉන්වෙස්ට් කරන්න පුළුවන් සල්ලි. ඒ වගේ business තියෙනවා. ඉතින් අද අපි මේකෙන් ප්‍රධානයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රොප්‍රයිටර්ෂිප් බිස්නස්. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් කොහොමද සෙටප් කරගන්නේ, ඊට අමතරව ප්‍රයිවට් ලිමිටඩ් ටයිප් එකේ කම්පැනියක් විදිහට බිස්නස් එක කොහොමද රෙජිස්ටර් කරගන්නේ කියලා. ඉතින් මේන් ටයිප්ස් තුනයි. ඊට අමතරව තව ටයිප්ස් එකක් තියෙනවා. ඉතින් ඒකත් මම කියන්න ඕනේ. ඉතින් ප්‍රොප්‍රයිටර්ෂිප් එක වගේම පාර්ට්නර්ෂිප් කියලාත් ඒකේ බිස්නස් ටයිප් එකක් තියෙනවා. ඉතින් අර කීප ඒ කියන්නේ හවුල් ව්‍යාපාර විදිහට රෙජිස්ටර් කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒක පාවිච්චි වෙනවා අඩුයි. ඒකෙන්ද අපි අද ප්‍රොප්‍රයිටර් එහෙම නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරයක් කොහොමද රෙජිස්ටර් කරගන්නේ, ඊට අමතරව ප්‍රයිවට් ලිමිටඩ් බිස්නස් එකක් රෙජිස්ටර් කරන විදිය මේ ඩිස්කෂන් එක ඉස්සරහට කරගෙන යමු. මංජුල, දැන් අපේ ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති. ඒ කියන්නේ අලුතින් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට මං මෙතනින් මොන වගේ ටයිප් එකක්ද තෝරගන්න ඕන කියලා. මංජුල මොකද මේකට දෙන උත්තරේ? අපේ ස්ටාර්ට්අප් කෙනෙක්ට මොන වගේ එකක්ද අපි තෝරගන්නේ? ඒකට මම මෙහෙම ආන්සර් එකක් දෙන්නම්. ගොඩක් අය ලංකාවේ නෙමෙයි ලෝකේ හැමදැනම වැඩිපුරම ඉන්නේ මිනිස්සු වශයෙන් ගොඩක් වෙලාවට කරන්නේ ජොබ් එකක්. බිස්නස් කරන ප්‍රමාණය අඩුයි, ජොබ් කරන ප්‍රමාණය වැඩි. ඉතින් මේ දෙක අතර වෙනස අඳුර ගන්න ඕන ඔක්කොම කලින්. ගොඩක් අයට ජොබ් වලින් ලංකාවේ ගත්තට පස්සේ ජොබ් එකකින් සාමාන්‍ය එක්කෙනෙක්ට එන ආදායම ලිමිටඩ්. ඒ කියන්නේ මාසෙට සැලරි එකක් තමයි හම්බෙන්නේ. ඒතකොට බිස්නස් කරන කට්ටියට අන්ලිමිටඩ් ඉන්කම් එකක් තියෙනවා. තමන්ට කැමති විදියට තමන්ගේ බිස්නස් එක හදාගත්තම මේ විදියට ඉන්කම් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඕකත් එක්ක තමයි ගොඩක් අය බිස්නස් වලට එන්නේ. තමන්ට ඉන්කම් එක මදි වුණාම, ඒ කියන්නේ තමන්ට එන මාසික ආදායම නැත්නම් ඉන්කම් එක මදි වුණාට පස්සේ බලන්න ඕන අපි කොහොමද බිස්නස් එකක් කරලා අපිට ආදායම මාර්ගයක් හදාගන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක තමයි එන්නේ. ඉතින් මම ඇත්තටම මේ එපිසෝඩ් එක කතා කරන්නේ ටෙක්නොලොජිකල්, ඒ කියන්නේ ටෙක් බිස්නස්, ඔන්ලයින් බිස්නස් මේ වගේ දේවල් වලට එන්ටර් වෙන කෙනෙක්ට තමයි මේන්ලිම මේ පොඩ්කාස්ට් එකෙන් කතා කරන්නේ. ඉතින් මොකද මම කරෙත් ඒ වගේ දේවල්. මොකද මගේ එක්ස්පීරියන්ස් එක, එඩියුකේෂනල් බෑග්ග්‍රවුන්ඩ් එක, ඒ දේවල් එක්ක මමත් පටන් ගත්තේ ටෙක් සයිඩ් එකේ ස්ටාර්ට්අප්ස්. එතකොට ඒවත් එක්ක තමයි බිස්නස් කරේ. ඒ කියන්නේ මුල් කාලේ වෙබ්සයිට්ස් හදුවා, එක ප්‍රොජෙක්ට්ස් කරා, ඒ වගේ ප්‍රොජෙක්ට් කරලා ෆ්‍රීලාන්සින් කරා. ඊට පස්සේ එහෙම සල්ලි හොයාගෙන ඊට පස්සේ පොඩි කම්පැනි එකක් ප්‍රොප්‍රයිටර්ෂිප් එකක් ඕපන් කරා. ඊට පස්සේ ඒක ටිකක් ඩෙවලොප් කරලා ඊට පස්සේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකට ගියා. මේ වගේ ස්ටෙප් බයි ස්ටෙප්ස් තමයි බිස්නස් එක ග්‍රෝ කරේ. ඉතින් ඕකත් එක්ක බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට ගොඩක් වෙලාවට තමන්ගේ අතේ පොඩි කැපිටල් එකක් තියෙන්න පුළුවන්. සමහරට රුපියල් 50,000ක් වෙන්න පුළුවන්, ලක්ෂයක් වෙන්න පුළුවන්. ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් දාලා ඔයා තනියම බිස්නස් එකක් පටන් ගන්නවා නම් හොඳම ක්‍රමය තමයි තනි පුද්ගල ව්‍යාපාරයකට යන්නේ. මේකේ වාසිය අවාසි ගැන කතා කරන්න ඕනි. මොකද මේ ප්‍රොප්‍රයිටර්ෂිප් එකකට ගියාට පස්සේ එයාට ලේසියෙන්ම රෙජිස්ටර් කරගන්න පුළුවන් අඩු කොස්ට් එකක් යන්නේ. රුපියල් 3,000ක් 2,500ක් 3,000ක් වගේ තමන්ගේ ප්‍රදේශයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාට පස්සේ බිස්නස් එක සෙටප් කරගන්න පුළුවන්. මේකට ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවා. ඉතින් මේකෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යම අරගෙන ඊට පස්සේ ගෙදර ඕනනම් තමන්ට ගෙදර ඇඩ්‍රස් එක දාලම ඔන්ලයින් බිස්නස් එකක් කරන කෙනෙක්ට නම් තමන්ගේ බිස්නස් එක රෙජිස්ටර් කරගන්න පුළුවන්. හැබැයි මේක ටිකක් කාලයක් යනවා. මම ගනිද්දී මට මම හිතන්නේ සති 2ක් විතර ගියා. ඒක එක පැත්තෙන් පැත්තේ එක ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙන වැඩත් එක්ක ඔය ඩොකියුමන්ට් ප්‍රොසෙස් එකත් එක තමයි ඔය කාලේ තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් උපරිම සති 2ක් ඇතුළත තමන්ට ඒ කියන්නේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකේ කොපි එක ගන්න පුළුවන්. ඉතින් මේකට රික්වයර්මන්ට් එක විදිහට ඇත්තටම ඇඩ්‍රස් එක තමයි මේන්ලි. තමන්ගේ ID එකයි ඇඩ්‍රස් එකයි ඊට පස්සේ ඇප්ලිකේෂන්ස් ෆෝම් ටිකයි ඊට පස්සේ අදාළ ප්‍රාදේශීය සභාව හරි ප්‍රාදේශීය නගර සභාවට හරි වරි පණන් ගෙවන්න ඕන බිස්නස් එකක් විදිහට. එතකොට ඒ ටික කම්ප්ලීට් වුණාට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔයාලට බිස්නස් එකක් ඕපන් කරගන්න හැකියාව තියෙනවා. ස්ටාර්ට්අප් එකක් විදිහට ඇත්තටම හොඳම දේ තමයි තමන්ගේ ගාව ලොකු වියදමක් නැත්තම් ප්‍රොප්‍රයිටර්ෂිප් එකකට යන්නේ. මොකද ප්‍රයිවට් ලිමිටඩ්
ගොඩක් අයමන් දෙකල තියෙනවා දැන් ප්‍රයිවට් ලිමිටඩ් බිස්නස් රෙජිස්ටර් කරනවා බිස්නස් එක රෙජිස්ටර් කරන්න ඇත්තටම යන්න පොඩි ගාන රුපියල් 25,000 බිස්නස් එක රෙජිස්ටර් කරගන්න පුළුවන් හැබැයි ඒක ඇනුවල් කොස්ට් එක ඇනුවල් මේන්ටේන් වැඩ ටිකක් තියෙනවා අපි ඒක ගැන ඉස්සරහට කතා කරමු එතකොට ඒකත් එක්ක ඒ වගේ දෙයකට මුලින්ම ගියාම සමහරවිට කැපිටල් එකක් නැති කෙනෙක්ට අමාරු වෙන්න පුළුවන් ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු ඒකේ කොහොමද මේ වාසි අවාසි ගැන මම හිතන්න හොඳම ඔප්ෂන් එක තමයි ප්‍රොප්‍රයිටර්ෂිප් එකට යන ඕ මංජුල ද අපි කම්පැනිය එකක් ස්ටාර්ට් කරනකොට අනිවාරෙන් අපිට ප්‍රාග්ධනයක් එහෙමත් නැත්තම් කැපිටල් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මංජුලයි කියපු විදිහට. ඉතින් මෙතන මිනිමම් කැපිටල් එක කොච්චරක් තියෙන්න ඕනද සාමාන්‍යයෙන්? සාමාන්‍යයෙන් මිනිමම් කැපිටල් එකක් කියලා එහෙම කියන්න අමාරුයි. තමන්ගේ බිස්නස් එක අනුව තමයි ඒක තියෙන්නේ. දැන් උදාහරණයක් විදියට ෆ්‍රීලාන්සින් කරන කෙනෙක්ට නම් තමන් ප්‍රොජෙක්ට්ස් අරගෙන තමන් ෆ්‍රීලාන්සින් ජොබ් එකක් කරන ගමන් ෆ්‍රීලාන්සින් කරන්න ඕන තරම් ඉන්නවා. අපේ ෆීල්ඩ් එකේ ඕන තරම් ඉන්නවා ෆ්‍රීලාන්සින් කරන්න. එතකොට පොඩි ප්‍රොජෙක්ට්ස් අරන් අපිට බිස්නස් එකක් නැතුව පොඩි ප්‍රොජෙක්ට්ස් හොයාගෙන කරන්න පුළුවන්. හැබැයි ඒකත් කාලයක් ගියාම ලිමිට් වෙනවා. ටිකක් ලොකු ප්‍රොජෙක්ට් ගන්න ගියාම මොකක් හරි ලොකු වැඩක් කරන්න ගියාම එතකොට එන කෑෂ් ෆ්ලෝ එක එහෙම නැත්නම් ඒකට ප්‍රොජෙක්ට් එකට අපි ගන්න සල්ලි ප්‍රමාණය වැඩි වෙද්දී අපිට ටිකක් අමාරුයි. ඒ වගේම තමයි හොඳ කැම්පැනි එකට සර්විස් එකක් දෙනවා නම් තනි බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් නැතුව ගිහිල්ලා සර්විස් එකක් දෙනවා. එතකොට ෆ්‍රීලාන්සින් කරන කට්ටියට බිස්නස් එකක් රෙජිස්ටර් කරගත්තම වාසි ගොඩක් තියෙනවා. ඉතින් කැපිටල් එක අතින් ගත්තම තමන් සර්විස් එකක් නම් දෙන්නේ ගොඩක් වෙලාවට තමන්ට ලොකු කැපිටල් එකක් ඕනේ නැහැ. රුපියල් 5,000ක් 10,000ක් තිබ්බත් තමන්ට ඕන වෙන්නේ ඇත්තටම මේ රෙජිස්ට්‍රේෂන් එකට යන කොස්ට් එක. ඊට අමතරව බැංක් account එක ඕපන් කරගන්න මේ මුලින්ම දාන්න ඕන මේ amount එක. ගොඩක් වෙලාවට රුපියල් 10,000ක් හෝ 25,000ක් වගේ amount එකක් ඩිපොසිට් කරලා කම්පැනි මේ තමන්ගේ බිස්නස් එකට මේ account එකක් ඕපන් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේ ප්‍රොප්‍රයිටර්ෂිප් එකක් ගත්තට පස්සේ බිස්නස් එකේ අපිට මිනිමම් amount එකක් නැහැ. ඔය දෙක තමයි අපිට ඇත්තටම අතේ තියෙන්න ඕන ගා. ප්‍රයිවට් ලිමිටඩ් එකක් ගත්තත් දැන් ප්‍රයිවට් ලිමිටඩ් එකකට යනවා නම් කවුරු හරි ස්ටාර්ට් එකේම බිස්නස් එක ප්‍රොප්‍රයිටර්ස් යන්නේ ප්‍රයිවට් ලිමිටඩ් එකකට යනවා නම් එයාට රුපියල් 30,000ක් 35,000ක් විතර වියදම් කරන්න වෙනවා කැම්පැනි ස්ටාර්ට්අප් එක සෙට් අප් කරගන්න. ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් එකට ඒ වගේ amount එකක් වියදම් කරන්න. ඊට අමතරව එයාට බැංක් account එක ඇප්ලයි කරන්න සෙට් අප් කරගන්න. ඒකට සමහර විට ඉස්සරනම් 25,000ට වගේ අපේ මම පටන් ගන්න කාලේ දුන්නා. බට් දැන් ගොඩක් වෙලාවට ලක්ෂයක් 75,000ක් වගේ ප්‍රමාණයක ඉනිෂියල් ඩිපොසිට් එකක් දාන්න ඕන. ඒක තමයි ඉතින් ළඟ තියෙන්න ඕන කැපිටල් එක. ඉතින් එතන ඉඳන් ඉතින් කැමති ගාණක් කැමති විදියකට දාලා තමන්ගේ බිස්නස් එක පටන් ගන්න පුළුවන්. ෆ්‍රීලාන්සින් වල ඉඳන් සර්විස් එකකට එන කෙනෙක්ට නම් ඇත්තටම ඒ මේන් කොස්ට් එක ඕක. ඊට අමතර මොන හරි ප්‍රොඩක්ට් එකක් බයි ඇන්ඩ් සෙලින් වගේ කරනවා නම් එතකොට ඒක බිස්නස් එකෙන් බිස්නස් එකට වෙනස් වෙනවා. ඔව් මංජුල සමහර අයට හිතෙන්න පුළුවන් තමන්ගේ කම්පැනි එක ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් කරන්න. කොහොමද යාලා ඒක කරන්නේ? ඔව් බිස්නස් එක මම දැන් කලින් කිව්වා විදියට බිස්නස් එක තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒක කම්පැනි එකක් කියලා හඳුන්වන්නේ නැහැ. කම්පැනි එකක් කියලා හඳුන්වන්නේ ගොඩක් වෙලාවට ප්‍රයිවට් ලිමිටඩ් බිස්නස් එකක් තමයි සෙටප් කරාට පස්සේ තමයි ඒක කම්පැනි එකක් එන්නේ. කම්පැනි එකක් විදියට සෙටප් කරද්දී අපිට බිස්නස් එක ස්කේල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕනනම් ෂෙයා හෝල්ඩර්ස්ලා දෙකේ ඉඳන් 50ට යනකම් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට උදාහරණයක් විදියට අපි 5 දෙනෙක් සෙට් වෙනවා නම් 120 ගාන ෂෙයාර්ස් දාලා අපිට කම්පැනිය සෙටප් කරන්න පුළුවන්. එතකොට මේකේ ඉන්වෙස්ට්මන්ට් එක ඒ 5 දෙනාගෙන්ම තමයි එන්නේ. ඊට අමතරව අපිට ඕන කට්ටිය ඩිරෙක්ටර්ස්ලා විදියට පත් වෙන්න පුළුවන්. එක එක පොසිෂන්ස් දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට එම්ප්ලොයර්ස්ලා හයර් කරන්න පුළුවන්. ඔය විදියට ස්කේල් කරන්න සෑහෙන්න ලේසි. ඒ වගේම මේකෙන් ලොං ටර්ම් ගනිද්දී අපිට ප්‍රොජෙක්ට්ස් ගන්න ඒ වගේ දේවල් හැම දෙයකටම හොඳයි. ඉතින් ඒ වගේ එකක් රෙජිස්ටර් කරන්න බේසිකලි අපිට තනියෙන් මට ඩිරෙක්ටර් වන් ඩිරෙක්ටර් දාලා වුණත් මේ බිස්නස් එකේ මම නැත්නම් කම්පැනි රෙජිස්ටර් කරන්න පුළුවන්. මේකට දැන් ඉස්සර නම් අපි මේ ඩොකියුමන්ට්ස් කවුරු හරි එක්ක සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුවෙන් තමයි ලංකාවේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිස් රෙජිස්ට්‍රේෂන් කරන්නේ සහ මේන්ටේන් කරන්නේ දෙකම කරන්නේ ඒකෙන්.
එතකොට ලීගලයිස් විදිටම රෙජිස්ටය කරගන්න අප යෝකට ඩොකමන්ස් දෙන්න ඕන ඉතින් ඩොකමන් ප්‍රසෙස් එකක් තියෙනවා දැන් ඒගොලු ගොඩක් කලාට EROC කියලා ඒගොලු වෙබ්සයිට් එකම පද්ධතියක් සෙට ගැන සිිස්ටම් එකක් දාලා තියෙනවා ඔන්ලයින් ඕන කෙනෙට ගිහිල්ලා මේකෙන් තමන්ගේ කැම්පැනිය ඩොකමන්ස් බලන්න අවශ්‍ය ඩොකමන්ස් ගන්න ඊට පස්සේ රෙජිස්ට්‍රේෂන්යක් ඇප්ලයි කරන්න මේ හැම සර්විස්යක්ව දැන් ඔන්ලයින් ගෙනල්ල තියෙන ඒක දැන් ඉස්සරට වඩා ටිකක් ලේසි මේක තව ස්මූත් වෙන්න ඕන බට් දැන් ප්‍රොසෙස් එක ඔන්ලයින් ඉතින් ඒවාරෝසයකට ගිහිල්ල අපිට මුලින්ම අපේ බිස්නස් එකට නමත් රෙජිස්ට්‍රය කරගන්න ඉතිං මේකට යන්න කලින් මම පොඩි දේවල්ටියක් කියන්න ඉතිං ප්‍රොප්‍රයිඩ විශ්නස් එකයි ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකයි මොකක්ද ඩිෆරන්සි දැන් ගොඩක් අය මේකෙන් ඇත්තටම ඩිෆරන්ස එක කිය වුණා බට් මේන් ඩිෆරන්ස එකක් තියෙනවා දැන් අපි ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් රෙජිස්ට්‍රය කරනවා නම් කවරුහරි නම රෙජිස්ට්‍රය කරලන අපිට නමට රෙජිස්ට්‍රය කරන්න බෑ මුලින්ම කරන්න ඕනදී තමයි අපි අපේ කැම්පැනික නමක් දාගන්න ඕන එතකොට නේම් රිසවේෂන් එකක් කරන්න ඒගන්නේ අපි මොක්හරි බ්‍රෑන්්නේම මොකද බිස්නස්සයක් කන්න කෙනෙක් මුලින්ම හිතන්නේ නමන එතකොට ඒකට නමක් දාගන්න එතකොට අපි හිතන නම අපිට ගන්න පුළුවන්ද කෙනෙක චෙක් කරන්න ඕනේ මුලින්ම EROCකට ගිහිල කරන්නේ මේ නම චෙක්ක ඉති ලංකාව ඇතුළට මේ නම තව කවරු හරිකෙනෙ පාවිච්චි කරනවනම් ගොඩක් කලාවට එයාට ඒ නම අයි රෙජිස්ට්‍රය කරන්න බෑ යුනික් නේම එකක් එන්න ඕන සමහර වඩ්සේම තියෙනවා ඇක්සෙප් කරන්න ඇති ඒවා ඉතින් මේක අපිට මුලින්ම චෙක් කරගන්න පුළුවන් EROCකට ගිහින් ඉතිං බිස්නස්සයක් ඇත්තරම කැම්පැනය එකක් බිස්නස්සයක් බ්‍රෑන්් නේමයක් ඉදිට ඉස්සරහට යනවනම් ඔයාගේ නෑම ගැන මොලින්ම සැලකිලිමත්වෙන එක හොඳයි බොකද බ්‍රෑන්් එකක් නම් බිල් කරන්නේ තමන්ගේ බිස්නස් එක කැම්පැනික බ්‍රෑන්් එකක් වගේ නම් බිල් කරන්නේ සමහරලාට කැම්පැනිනේම එකත් බ්‍රෑන්් නේම කරන්න එතකොට එක්සාම්පල් එක අපේ තියෙන කැම්පැනිස් මගේ තියෙන කැම්පැනිස් අතරම යුනික් නේම්ස් තිය බ්‍රෑන්්නේම් එක ගැන මුලදිම හිතල තමයි ඒ නම්බලින් කැම්පැනිටික රෙජිස්ට කරේ එතකොට ඒක තව කාටත් චස් කරන්න රෙජිස්ටය කරන්නත් අපිට ලේසි ඒක බිල්් කරන්න එති ඒක හෙද ගොඩක් කලාට මුලින්ම අපි නම ගැන තමයි සැලකලිමත්වෙන්න ඕන නේම් රිසවේෂන් එක් කරන්න ඕන මේක ගොඩක් කලාට තමන්ටම පුළුවන් EROC වෙබ්සයිට් එකට යන්න EROC වෙබ්සයිට් එකට Google කරනම් ගෙහෙල්ලා අපිට සර්ච් එකත් දාන්න පුළුවන් නේම් රෙසිවේෂන් බුක් කරන්න පුළුවන් රුපියල් 3000ක් වගේ මට මතක විදියට ගෙවලා අපිට සෙට් නම අවේලබල් කෙනෙක චෙක් කරලා බලන්න නේම් රිසර්වේෂන් එක දැම්මම මේක ගොඩක් කලාට දවස් 2ක් 3ක් වගේ ඇතුළත බිස්නස් ඩේස් වැඩ කරන දවස් 2ක් 3ක් ඇතුළත ඒ නම ඇප්රූවල්ද නැත්නම් ඒක මොන හරි චේන්ජස් කරන්න ඕනද කියලා අපිට ෆීඩ්බැක් එකක් එනවා සිස්ටම් එකෙම ගන්න. ඉතින් එතනින් බිස්නස් එක පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ නේම් ඇප්‍රූවල් එක ආවට පස්සේ තමයි අපි රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එකට යන්නේ. මුලින්ම කරන්න ඕනේ තමයි සාමාන්‍ය ඒ නම අනුමත වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද අපිට? නමක් මම කලිනුත් කිව්වාගේ සාමාන්‍යයෙන් බිස්නස් ඩේස් එහෙම නැත්නම් වැඩ කරන දවස් 2ක් 3ක් ඇතුළත නමක් ෆීඩ්බැක් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ එක්ක ඇප්‍රූවල් වෙන්න පුළුවන් නැත්නම් රිජෙක්ට් වෙන්නේ නැහැ. ඇත්තටම මොන හරි චේන්ජස් ඒක ඇප්‍රූවල් වෙන්නේ නැහැ. චේන්ජ් කරන්න කියලා එනවා. ඉතින් අපිට චේන්ජ් කරලා රීසබ්මිට් කරන්න පුළුවන්. එතකොට සබ්මිෂන් එකක් දුන්නාම දවස් 2ක් 3ක් යනවා ඒකේ ෆීඩ්බැක් එක හම්බෙන්නේ. ඉතින් ඒකත් එක්ක නේම් ඇප්‍රූවල් එක ආවට පස්සේ තමයි අපි රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක පටන් ගන්න. එතකොට දැන් අපි මේ රෙජිස්ට්‍රේෂන් එකේදී අපිට අවශ්‍ය වෙන ප්‍රධානතම ෆෝම්ස් මොනවද? මේමයි බිස්නස් එකක් රෙජිස්ට්‍රය කරන්න යද්දී අපිට බිස්නස් එකක් ප්‍රයිවට් මෙතෙන්දී අපි කතා කරන්නේ ඇත්තටම ප්‍රයිවට් ලිමිටඩ් බිස්නස් එකක් රෙජිස්ටර් කරන එක ගැන. මේක කැම්පැනියක් විදිහට රෙජිස්ටර් කරද්දී මේන්ලිම ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා. ඊට අමතරව සෙක්‍රටරි කෙනෙක් ඉන්නවා. ඉතින් තමන් ඔන්ලයින්ම මේක EROC එක හරහා ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේකෙදී කවුරු හරි සෙක්‍රටරි කෙනෙක් අපොයින්ට් කරන්න ඕන. ඒ වගේම ඩිරෙක්ටර්ස්ලා ගොඩක් මම නම් රෙකමන්ඩ් කරන්නේ ගොඩක් ලාට ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක් කැම්පැනියට දාගන්න කෙනෙක්. එතකොට මේ 3 දෙනෙක් මේකට සම්බන්ධ වෙන්න ඕන. ඉතින් ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක් එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් මටම සෙක්‍රටරි වැඩ ටිකත් මම දාගන්න පුළුවන්. අව මගේ කවුහරි පාට්න කෙනෙක් යාළුවෙක් හරි කවුහරි බිස්නස් පාට්න කෙනෙක් විදිහට තව ඩිරෙක්ටර් කෙනෙක් දාගන්න පුළුවන්. එක්ක ෂෙයා හෝල්ඩර්ස්ලා විදිහට එන කට්ටියට ඩිරෙක්ටර්ස්ලා වෙන්න පුළුවන්. ඉතින් මේන්ලිම ප්‍රොසෙස් එක පටන් ගන්න සෙක්‍රටරි කෙනෙකුයි ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙකුයි ඉන්න එක තමයි හොඳම විදිහ.
මේක අපිට කෙලීම සෙකට්‍රි දැන් අපි ඇත්තටම සෙකට්‍රි පාටය ගොඩක් කලාවට ලොකු කැම්පැනිස් තර්ඩ් පාටි කැම්පැනිහිකට බිස්නස් රජිස්ට්‍රේෂන් නොයි ඩොකිමෙන්ට් හැන්ඩල් කරන්න ලංකාව වන තරම් කැම්පැනිස් තියෙනවා තර්ඩ් පාටි එතකොට ඒගොල්ලොන්ට දීලා නැත්තම් සෙකට්‍රි ලෝයස් ලයිනවා ගොඩක් ලාට සෙකට්‍ර විදියට ඉතින් එයාලා තමයි ගොඩක් ලාට ලොකු කැම්පැනිස්ව සෙකට්‍ර විදිට අපි අපි මේ ස්ටාර්ට් එක පටන්ගන්න බිස්නස් එක යන හින්දා අපිට පුළුවන් නන් කොලිෆයිඩ් සෙකට්‍ර කෙනෙක් විදියට පොයින්ට් කරගෙන තමන්ගේ ළඟම කවුරුවාරි කෙනෙක් මේකට ඇප්ලයි කරගෙන කරන්න ඒකෙදී රික්වයමෙන්ට් එක තමයි ඇත්තටම ඉගෙන අපේ බිස්නස් එකේ කැපිටල් එක ලක්ෂ 5ට වඩා අඩු ලක්ෂ 5ට අඩුවෙනවන අපිට පුළුවන් අපිට කැමති කෙනෙක් සෙකට්‍ර විදියට දාලා මේක ස්ටාර්ට් කරන්න පුළුවන් එතකොට ඩිරෙක්ටර්ස්ල දෙන්නයි සෙකට්‍රී ඉතිං මේකෙදී මේන් ෆෝම්ස් ටිකත් තියෙනවා ෆෝම් වන්න එක ඉඩවස්සේ ආටිකල් ඔප් ඇසෝසිේෂන් එක ඒට අමතරම ෆෝම් 18 එක මේ දේවල් ටික සබ්මිට් කරන්න ඉතිං මේවා ගොඩක් කලාවට තමන්ටම ලයින් සර්ච් කරොත් නැත්තම් පොඩ්ඩ රික්ෆ කරොත් එහෙම මේක හදාගන්න විදිිය තියෙනවා ඒ වගේම ෆෝම් ෆෝම් 18 වගේ දේවල්ටික අපි බිස්නස් එක රෙජිස්ටර් කරන්න EROC පලට්ෆෝර්ම එකම ගිහිල්ල රෙජිස්ටර් කරන්නකොටම ඒ ඩොකිමන්ස් ටිකෙනවා අපි හරියට ඩේට ටික ඇඩ්‍රස් ID නම්බස් බිස්නස් ඇඩ්‍රස් එක ඒ දෙවල්ටික ෆිල් කරගෙන අද ෆෝම් ඔටෝමටිකල්ම ජෙනරේට්නවා ආටිකල් ඔප ඇසෝෂේෂන් එක තමයි ඇත්තරම මේකෙද අපි හදන්න ඕන එකන්නේ එකින් තමයි අපි කරන බිස්නස් එක ගැන අපි අරනිකම් ප්‍රපෝසල්ල එකක් වගේ මෙන්න මේ දේවල් තමයි අපේ බිස්නස් එක අපි රජිස්ටර් ගන්න කැම්පැනී එකක් කරන්න කියන දේවල්ටික සහ ඒක ලීගලයිස් පැත්ත ඔක්කොම ඩිස්ක්‍රයිප් කලදී ඉති ඒක තමයි ගොඩක් ලාට හදාගන්න ඕන ඒටික ඩොකිමෙන්ටික තියෙන අපිට කෙලෙම EROCගෙන්ම රජිස්ට්‍රේෂන් එක ඇප්ලයි කරන්න පුළුව ඇප්ලයි කරලා PR සටිපිකට්ක් ගන්න පුළුව මංජල ඔයාගේ කතාබහේදි කියවුණා කම්පැනි සෙකට්‍රි කෙනෙක් ගැන එතුට කම්පැනි සෙකට්‍රි කෙනෙක් අනිවාර්යයෙන්ම ඉන්න මෝනෙද ඕ දැන් ප්‍රයිවට් ලිමිට කම්පැනි එකක් ඉදිට බිස්නස් එක් කරගෙන යන අනිවාරෙන් සෙකට්‍රි කෙනෙක් ඉන්නවානි ඒක තමයි දැන් කම්පැනික ගතොත්තේ මේක ලීගල් පැත්තෝය දේවල්ටික බලන්න සෙකට්‍රි කෙනෙක් අනිවාරෙන් අපොයින්් කරන්න මෝන් සෙකට්‍රි කෙනෙක් නැතුව කැම්පැනි එකක් අපිට රෙජිස්ට්‍රය කරන්න බෑ ද අපේ මේ රෙජිස්ට්‍රේෂන් එක සඳහා රජයේ මොන වගේ ගාස්තුද අය කරන්න අපේ මම කලින් කිව්වාගේ මේක සාමාන්‍යෙන් අපිට සෙකට් ඒගැන ප්‍රයිවට් ලිමිට බිස්නසයක් රජිස්ටය කර ගන්න ගවමට එහමදත්තම් රජයේ ගාස්තු විදියට යන රුපියල් 25,000ක් විතර තමයි මේ ඔක්කොටම ප්‍රොසෙස් එක නේමේශේෂන් එක ඔක්කොමටික් කරන්න ඇ ඩිරෙක්ටර්ස්ලා වැඩිවෙද්දි මේ ගාන වැඩියෙනවා ඩිරෙක්ටර්ස්ලා වැඩිවෙද්දි මට මතක විදියට රුපියල් 2,500ක් 3,000ක් වගේ ගානක් අමතරව ඇඩ්ඩෙන මොකද ෆෝම් 18 එක එනවා හැම ඩිරෙක්ටගෙනෙක්ටම එතකොට ඒගොල්ලොන්ට වෙන වෙනම ඒක ඇප්ලයි කරන්න ඕන එතන ගාස්තුවක් එඩ්ඩෙනවා ඔය ගාස්තුව තමයි වැඩි වෙන්නේ අනිත් ගාස්තු ටික සාමාන්‍ය ඉතින් ඩිරෙක්ටර්ස්ල ගානුව තමයි ගාන වැඩියුණු ස්ටාර්ට් එක අපි දෙන්නෙක් වගේ දාලාගත්තොත් පරිම 30,000ක් වගේයි සම්පූර්ණ කොස්ට ඒකැන ෆුල් රජිස්ට්‍රේෂන් හකට කොච්චර වගේ ගානක් දෙයන්නේ 30,000ක් වගේ හොඳයි ආටිකල්ස් of ඇසෝසියේෂන් කියන මොකද මංචල ආටිකල් of ඇසෝසිේෂන් එක ගැන දම කලින්කිව්වර ඇත්තරම ගත්තොත් ආටිකල් of ඇසෝසිේෂන් එක කියන්නේ බිස්නස් එක ලීගල් ස්ට්‍රක්්චය එක ඩිස්ක්‍රයිප් කල තියෙන ෆෝම් ඩොකිමෙන්ට් එක අපි බිස්නස්යක් ගැන අපි රෙජිස්ටය කරදදි කම්පැනී එක අපි මොනාද කර ඊට පස්සේ ඩිරෙක්ටර්ස් ලට තිය කවුද ඊට පස්ස සෙකට්‍රි කවුද සම්පූර්ණ කැම්පැනීගේ ප්‍රොසෙස් එක කරන දේවල් ඒ සම්බන්ධව තියෙන ඩොකිමෙන්ට් එක තමයි ආටිකල් ඔෆ් ඇසෝසියේෂන් එක. ඉතින් ගොඩක් වෙලාවට අර අපි කැම්පැනි රෙජිස්ටර් කරන්න යද්දී මේ ඒගොල්ලෝ අපේ බිස්නස් එක ගැන අයිඩියා එකක් ගන්න ආටිකල් ඔෆ් ඇසෝසියේෂන් එක බලලා. ඉතින් මේක අපිට අපි කරන බිස්නස් එක අනුව අපි ආටිකල් ඔෆ් ඇසෝසියේෂන් එක හදා ගන්න ඕන. ඉතින් මේකට ඕන තරම් විදි තියෙනවා ඩොකියුමන්ට්ස් ටෙම්පලේට්ස් තියෙනවා. ඉතින් පාවිච්චි කරලා තමන්ගේ බිස්නස් එකට ගැලපෙන විදිහට තමන්ගේ ආටිකල් ඔෆ් ඇසෝසියේෂන් එක හදා ගන්න පුළුවන්. දැන් අපි කම්පැනි එකක් කරගෙන යනකොට අපිට බිස්නස් එකට ඇඩ්‍රස් එකක් අනිවාර්යයෙන්ම තියෙන්නම ඕනේද? ඔව් අනිවාර්යෙන් බිස්නස් එකට ඇඩ්‍රස් එකක් ඕනේ. ඉතින් පටන් ගන්න කෙනෙක්ට ඕන නම් තමන්ගේ ගෙදර ඇඩ්‍රස් එක උනත් මේකට දාලා පටන් ගන්න පුළුවන්.
කිසිම ගැටලුවන්න එහෙමත් ඇත්තම් තමන්ගේ ඔෆිස්සයක් මේන්ටයින් කරනා නම් ලොකේෂනයක් රෙන්ට අව් කල්ලා රෙන්ට රෙන්ට අව් කරපු ලොකේෂන් එක ඇඩ්‍රස් එක බිස්නස් ඇඩ්‍රස් එක විදිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් කලාවට ඒ ඩොක්කමෙන්් මොනහරි මේල් තරූ මොනහරි පෝස්ටල් සර්විස් එක මොනහරි එනවාන තමන්ගේ ලෙට හෙඩ් එකට පාවිච්චි කරන්න පුළුවන්. අපි බිස්නස්සයක් කැම්පැනයක් කොනම් ගොඩක් කලාට අපි ගණුදනු කරන්න ලෙට හෙඩ්ගේ ලෙටස් ගණුදනු කරද ඉතින් එතකොට අපිට රෙජිස්ටර් ගන්න ඇඩ්‍රස එක තමයි පාවිච්චි කරන්න. අපි මෙච්චරල කතා කරේ කොහොමද බිස්නස් එකක් රෙජිස්ටර් කරගන්න කියලා. ඒකැන බිස්නස් එකක් රෙජිස්ටර් කරගන්න එක දක්වා ස්ටෙප් බයි ස්ටෙප් අපි දැන් ආලට ගෙනවා. දැන් මේ රෙජිස්ට්‍රේෂන් එක පස්සේ කොහොමද අපි ගැන පහුගේ දස්සල අපි කතා බහ වුණා ටින් නම්බ එකක් ගැන. මොකක්ද ඇත්තටම ටින් නම්බ එකක් කියන්නේ? ඒ කියන්නේ ටින් නම්බ එකක් අපි බිස්නස් එකකට ලබා ගැනීම අනිවාර්යයිද? ඔව් ටින් නම්බ එක ගැන කතා කරොත් එහෙම දැන් අපිත් ප්‍රොප්‍රයිඩ විස්නස්සයක් තනි පුද්ගල ව්‍යාපාරයක් ගත්තත් ප්‍රයිවට් ලිමිටඩයක් ගත්තත් දැන් වර්තමානයකෙන් 2025 වෙද්දී දැන් ලංකාවේ තියෙන ගවර්න්මන්ට් එකත් එක්ක ටින් නම්බර් කියන එක අනිවාර්ය කළේ. ටින් කියන්නේ අපි රජයට ගෙවන බදු. එතකොට බදු ගෙවන්න ඕන අපි හැම කම්පැනි එකම දැන් ඇත්තටම ගත්තොත් ඉන්ඩිවිජුවල් වුණත් ටින් නම්බර් එකක් තියෙනවා. ටින් නම්බර් එක නැතුව ගොඩක් වැඩ කරන්න අමාරුයි. ඉතින් දැන් අලුත් ගවර්න්මන්ට් එකෙන් කරේ ටින් නම්බර් එක අනිවාර්ය කරපු එක. එතකොට බිස්නස් එකක් රෙජිස්ටර් කරලා ඊට පස්සේ කරන්න ඕන දේ තමයි ටින් නම්බර් එකක් ඇප්ලයි කරන එක. දැන් තනි පුද්ගල ව්‍යාපාරවලටත් මේ වැඩේම තියෙනවා. මොකද බිස්නස් account එකක් ඕපන් කරන්න ගියාම අනිවාර්යෙන් දැන් ටින් නම්බර් එක රික්ක. මේක අපිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මේකත් ඔන්ලයින් වෙබ්සයිට් එක තියෙනවා ලංකාවේ. Google කරාම ඉන්ලයින් රෙවෙනියු කියලා වෙබ්සයිට් එකට ගියාම අපිට ටින් නම්බර් එකක් ඇප්ලයි කරන්න පුළුවන්. ටින් නම්බර් එක අනිවාර්යෙන් අපි ගන්න ඕන බැංක් account එක ඕපන් කරන්න යද්දී. ඒ වගේම තමයි ඒකෙන් තමයි අපේ සම්පූර්ණ බිස්නස් එක ඉන්කම් එකට අදාළ ටැක්ස් එහෙමත් නැත්නම් බදු ගෙවන්න. ඉතින් අනිවාර්යයි දැන් ඇත්තටම ඉස්සරනම් සාමාන්‍යයෙන් මේක රික්වයර්ඩ් තිබ්බේ නැහැ. මම බිස්නස් එක රෙජිස්ටර් කරේ ෆස්ට් මගේ කම්පැනි එක රෙජිස්ටර් කරේ 2017. 2017 දී අද්දී අපිට ටින් නම්බර් එක අවශ්‍ය වුණේ බිස්නස් එකේ බිස්නස් බැංක් account එක ඕපන් කරන්න හැකියාව තිබ්බා. බට පස්සේ ගවමන්ට එන රූල්ස් එක්ක දැන් අප්ඩේට්ලා තින අනිවාරෙන් ටින් නම්බ එක ඕන බෑංක කවන්ට එක ඕපන් කලා. එතවට අපි බිස්නස් එක් කටය කරන්න අනිවාරෙන් ටින් නම්බ එකක් ගන්න. කොහොමද දැන් අපේ බිස්නස් එකට බෑංක කවුන්ටයක් ඕපන් කරන්නේ? මෙම බිස්නස් එකට ගත්තම දැන් ප්‍රයිවට් ලිමිටඩ් එකන අපිට අපි ඒරෝසිකතුරු බිස්නස එක රෙජිස්ට්‍ර කර ගත්තර පස්සේ අපිට බR කොපිය එකයි. ඊට පස්සේ අපි දාපු ඇපලිකේෂන්ස්ල ඔක්කෝගෙම තරූ කොපී හම්බෙනම් ඒටික අපිට ඒරෝසිකට ලොග්ගලාම ගන්න පුළුවන්. කිසි මවලක් නෑ අපිට ඒකට පේමෙන්ටක් ගෙවන්න ඕනි තරූ කොපි කරද්දී තරූ කොපි පේමෙන්ට එක් ගෙවලා අපිට ඩවන්ලෝඩ් කර ගන්න පුළුවන්. දැනට තියෙන සිස්ටම එක හැටියට ඒරෝසිකෙන් දෙන ඩොකිමෙන්ටක් සාමාන්‍ය දවස් 90ක් අපි ගත්තම ඩොකිමෙන්ට එක දවස් 90ක් වැලි. දැන් QR කෝඩ් එක තියෙන ඔන්ලයින්ම වෙරිෆයි කරගන්න පුළුවන්. වෙරිෆිකේෂන් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඉතින් මුලින්ම කරන්න ඕනේ මේ ත්‍රූ කොපි ටික ගන්න එක. ඔය ගොඩක් කලාට හැම බැංක් එකකම බැංක් account එක ඕපන් කරන්න ගියාම ඒගොල්ලොන්ගේ බැංක් එකෙන් දෙන ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවා. ඔන්ලයින් බැංකින් ගන්නවා නම් ඒකට ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවා. ඊට අමතරව අපේ පැත්තෙන් අපි බිස්නස් එකේ හරි කම්පැනි එකේ හරි අරගෙන යන්න ඕන BR එක, ආටිකල් ඔෆ් ඇසෝසියේෂන් එක, ෆෝම් 1 එක, ඊට පස්සේ ෆෝම් 18 එක ඔය දේවල් ටික රෙඩි කරන් යන්න ඕනේ. ඊට අමතරව ටින් සර්ටිෆිකේට් එක අරගෙන යන්න ඕනේ. ඉතින් ඔය ටින් එක නම් ගොඩක් කලාවට තාමත් ගන්න ටික දවසක් යනවා. මම හිතන්නේ ඒක සර්ටිෆිකේට් එක ඇප්ලයි කරලා සතියක් මට හිතෙන දවස් 10ක් සතියක් වගේ කාලයක් යනවා. ඒක පෝස්ට් එකේ අපි කම්පැනි බිස්නස් එක රෙජිස්ටර් කරපු ඇඩ්‍රස් එකට තමයි ටින් නම්බර් එක එන්නේ. ඉතින් ඒකත් එක්ක ටින් නම්බර් එක ඒ ඩොකියුමන්ට්ස් ටිකත් එක්ක ෆිල් කරගෙන ගියාම ඉනිෂියල් ඩිපොසිට් එක විදියට ඉල්ලන ගානක ඒක බැංක් වල වෙනස් වෙනවා. සමහරලාට 50000ක් වෙන්නත් පුළුවන්, ලක්ෂයක් වෙන්න පුළුවන්. ගොඩක් ලාට දැන් ලක්ෂයක් ඉනිෂියල් ඩිපොසිට් එක විදියට දාන්න කියනවා. ඒකත් එක්ක අරන් ගියාම ඉතින් ඩිරෙක්ටර්ස් ලොක්කොම යන්න ඕනි. ඩිරෙක්ටර්ස්ලා ගියාට පස්සේ අපිට බැංක් account එක ඕපන් කරගන්න පුළුවන්. ඒක තව කියන්න ඕන දෙයක් තියෙනවා. දැන් ගොඩක් ලාට ඔය ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් රෙජිස්ටර් කරගත්ත මේක ගොඩක් ලාට හැම ඩොකියුමන්ට් එකකම අනිවාර්යෙන් ඩිරෙක්ටර්ස්ලා සයින් කරන්න ඕන, සෙක්‍රටරි සයින් කරන්න ඕන.
ඒවට ගෙන බෝඩ් රිසලූෂන් කියලා ඉතින් අර හැමලේම ලීගල් ඩොකමෙන්ටයක් විදියට තමයි යන්නේ එතකොට අපඒක ලෙට හෙඩ් එකක් අපි හදාගන්න ඕන බ්‍රන්ඩ් ලෝගය කැම්පැනික ලෝගය ගත්තින්න ඕන ඒදේවල් අපි හදාගන්න ඕන එතකොට පිළිවෙලට බ්‍රෑන්ඩිං කියන එක කැම්පැනියට ගැලපෙන විදියට ලේට ලෝගෝ ඔය දේවල් හදාගෙන ඉනවස්සේ සෙකට්‍රී සයින් කරන්න ඕන ඒටවස ඩිරෙක්ටගෙනෙක් සයින් කරන්න ඕන මේ වගේ රික්වස් ලටස් දෙන්න ඕන ඒ ගොඩක්ලාට යදල් බෑන්කයට කියම ගයිඩ් කරන්න කොහොමද කරන්න ඒකත් එක ඩොකමෙන්ට්ස් තිීල කරගන්න පුළු දැ මංජුල කිව්වා ඩොකියමටස් තියෙන් ඕනි කියලෝ අපි කම්පැනයකට එකන ඒ විදිහටම කම්පැනි සේල්ස් තියෙන්න්නත් ඔොන්දේ කැනෙ අනිවාර්යයිද නෑ මුලින්ම අපි බිස්නසයක් රජිස්ට්‍රේ කරන්න ගයාම සේල්ස් බලන්න හැ ගොඩක් බෑංකල හැබැයි ගයාම බෑන්ක් මැනේජට කතා කරන්න කියෙනවා ති අපි ගොඩක් කලාට බිස්නස් එක බිස්නස් බෑන්ක කවන්ට ඕපන් කරති බිස්නස් එක රජිස්ට්‍රේෂන් ඇඩ්‍රස එක තියෙන පලාති බෑන්ක් තමයි ගොඩක් කලාට ඕපන් ගන්න පුල පිට කොහයාර අපිහින් බෑන්ක කවන්ටක් ඕපන් කරට ගොඩක් කලාට හම්බෙන්න මොකදර ඒ අදාල ප්‍රදේශය තියෙන බිස්නස් අදාල ප්‍රදේශි බෑන්ක්වලින් ඔපරේටෙන් එතෝට අපි බිස්නස එක රජිස්ට්‍රේ කරන්න කොළඹන කොළඹ ළඟම බෑන්ක එකට තමයි යන්න එතොට ගියාම ගොඩක් කලාට මෑනේජ හරි ඇසිස්ටන් මෑනජ එක හරි කතා කරන්න කියෙන තකොට ගොඩක් කලාට ඒකොලොත් එක බිස්නස් එක ඩිස්කශනයක් පොඩි ඩිස්කශනයක් යනවයිතින් ඒකත් එක්ක යා ඇපරෝ ගන්න මේක කල්ල දෙන්න ඉති ඒකත් එක තමයි ප්‍රොසෙස් එක කැන්ටිනිව වෙන්නේ මේකත් එක්කමම් කියන්න ඕන මේ ද අපි ප්‍රයිවට් ලිමිටඩ් කැම්පැනි එකක් රජිෂ්ට කරන්න නැතුව තනි පුද්ගල ව්‍යාපාරයක් යන්න යනවන ඒ පොසෙසත් මං හිතර මෙතැදිම මං දැනුවත් කනය හොඳයි කියලා තවකනෙට පුලන් බිස්නස් එක රජිෂ්ට කරගන්න ප්‍රාදේශල එකක් මහිකරග එයාටත් හම්බෙන් අරවාගේම තමයි බR කෝප එකක් හම්බෙනවා හැබැයි යාට මේ අර පෝම් පෝම් වන් ආඩිකල් ලෝ ෂෝෂේෂන් ඔය කතන්දරමකුත් නෑ එයට හම්බෙන ගොඩක් කලාට බR කොප එකක් ප්‍රාදේශලයකම් සයින් කරපු සෙටිෆයිට් කරපු ඩොකිමෙන්ටක් හම්බෙන ඉතින් ඒ ඩොකිමෙන්ට් එක ගොඩක් කලාට ඉට පස්සේ අරයියන්න පුලා බෑංක එකට ටින් සටිකටක් ගන්න ඕනේ ඒකට ඒ නමට අපට ටින් සටිකටක් ගන්න පුලො ටින් සටිකට් එකයි බR එකයි අරංගයාම එක කරගන්න පුළො බෑංකින් විස්තර ගන්න පුලන් බෑංකෙන් බෑංකට ගොඩක් යස්සන තැන් ගොඩක් කලාවට කැම්පැනි එක ප්‍රයිවට් ලිමිට කම්පැන එක බෑංක කවන්ටක් ඕපන් කරන එකයි ප්‍රොප්ලයිට බිස්නස් එක බෑංක කවන්ටක් ඕපන් කරන එකයි ඩිවරන් ප්‍රොසෙස්ස මොකද අරක ලීගලි ගත්තම මේ දෙකේ වෙනසක් තියෙනවා කැම්පැනි එකක් කියන්නේ ලීගලි සම්පූර්ණ සෙපරේට් ලීගල් එන්ටිට එක ඒ කියන්නේ කැම්පැනි එකක් ඉතිරන ඔපරේට එතකොට ඒකන ඩිරෙක්ටස්ල ගොඩක් කලාවට කැම්පැනිය සහ ඩිරෙක්ටස්ල වෙනවෙනවෙන්න දැන් කොයිලාගත් කැම්පැනිය දේවල් ඩිරෙක්ටස්ලට අයිතින ඩිරෙක්ටස්ලක දේවල් කැම්පැනිට අයිතින ඒ දෙක වෙනම සෙපරේට් ඉදිර තම ඔපරේට් හැබැ ප්‍රාදේශලයකම්ම එකට ගිහිල්ල අපි රජිස්ට්‍රගන බිස්නස් තියනන ඒකත් දැන් අපි මම ප්‍රාදේශලයකමට ගිහිල්ලම බිස්නසය රජිස්ට කරම මොක්කර නමත්දාල ම බිස්නසේ රේෂ්ට හැබැයි ඒක සම්පූර්ණ ලීගල් ප්‍රොසෙස් එක බිස්නස් එක මගේ දෙකම එකටය එතකොට ඒ දෙකම එකක් බිස්නස් එක මක්කර කේස්සයක් කවුත් ලොස්සයක් කවුත් ඒක අයිතිකාරය තම අයිතිකාරය වගේ කියන්න එහෙම ප්‍රොසෙස ඇතියන ලීගලි දෙක බයින්් වෙලා තින් හැබයි කැම්පෙන එකක් ගත්තම ලීගලි බයින්්ඩලා නෑ කැම්පැනිය ලොස්සනා කියල කොයිලා ඩිරෙක්ටර්ස් ලගේ තියෙන ඇසස් පොල්ටවත් එහෙම බලපෑමක් නෑ හැබැයි ගොල්ලෝ වෙන වෙනම ලීගල් හිටියට ඒ දෙක වෙන වෙනම කම්බයින්ලා ඔපරේට් වෙන්න ඒත් එක්කම හැම කම්පැනිය එකක්ම වැට් රජිස්ට්‍රේෂණයක් කරන්න මෝනිද වැට් කතාවට එනකොට දැන් අපි බිස්නස්ය පටන්ගන්න කෙනෙකුට මුලින්ම වැට් එකක් ඇත්තට වැඩන්න ලංකාවේ වැට් දැන් තියෙන තත්ත්ය අනු 110ට වැට් ගෙවන්න ඕන දැන් ඒක ගොඩක් කලාට ස්කේල් වෙද්දි කරන්න ඕන දෙයක් දැන් අපි මුලින්ම වැට් එක වැට් රජිස්ට්‍රේෂණය අදාගත්තන අපි ඉටවාසේ වැට් සබ්මිට් කරන්නත් ඕන ඇතව ටැක් සබ්මිට් කරනට වැට් සබ්මිට් කරන එකත් කරන්න ඉතින් ඒක බිස්නසය පටන්ගන්න කෙනෙකුට ඇතරම වැට් රජිස්ට්‍රේෂන් එක අවශ්‍ය වෙන්න හැ ඒකට වැට් රජිස්ට්‍රේෂන් එක කරන්න ඕන ලිමිට ඇතියනවා ඒගන අපේ බිස්නස එක ඉන්කම්ම එක අනුව තමයි අපි වැට් චාර්ජ් කරනවද නැද්ද කියන එක තීරණ ගැනකෙන අපි වැටින් නොයිස එකක් දෙනවාද කියන තිය ලංකාවේ මුල 2025 වෙනගන්තිපේ මිලියන 60ක් වාර්ෂික ඉන්කම් එක
අවුරුද්ධකට මිලියන් 60ක් ඒ ගැන කෝටි 6ක් වගේ අපි ඉන්කම් එක කියන්නේ සේල් එක කරනකම් සොරිමට එතන කියන්න ඕනදේ ඉන්කම් එක නෙමෙයි සේල් එක ගැන අපි කරන බිස්නස් වල ටෝටල් වැලියු ඉන්කම් එක කියන්නේ අපි ලොස් එක අයින් කරලා ප්‍රොෆිට් එකනේ ඒක නෙමෙයි සම්පූර්ණ සේල් එක කොච්චර වැලියු එක 60 මිලියන් යනකම් අපිට රෙජිස්ටර් කරන්න අවස්ථාවක් තිබෙන්නේ නැහැ. හැබැයි දැන් 2026 යෝග 36 මිලියන් වලට ගෙනල්ලා තියෙනවා. කියන්නේ තුනේද 36 මිලියන්. 36 මිලියන් වලට ගෙනල්ලා දෙනවා. ඒ කියන්නේ අපි අවුරුද්දකට 36 මිලියන් වලට වඩා සේල් එකක් කරනවා නම් කම්පැනි එක ඉන්වොයිස් කරලා අපි බිස්නස් කරනවා නම් අපි VAT රෙජිස්ට්‍රේෂන් එකට යන්න. ඊට පස්සේ VAT charge කරනවා. VAT charge කරනවා කියන්නේ ඇත්තටම අපේ කස්ටමර් එකෙන් ඒ ගාන අරගෙන 118ක amount එක අරගෙන අපි ඒක ආයි ගවර්න්මන්ට් එකට පාස් කරනවා. VAT එකයි ඉන්කම් ටැක්ස් එකයි දෙකක්. ඉතින් ওই දෙක ප්‍රොසෙස් වෙනවා. ඉතින් කම්පැනි එකක් රෙජිස්ටර් කරගත්තම අනිත් දේ තමයි ওই ටැක්ස් කතන්දරේ. මොකද කම්පැනි එකක් ගත්තොත් කම්පැනි වෙනම ටැක්ස් ගෙවන්න ඕන. ඉන්කම් ටැක්ස් එක ගෙවන්න ඕන. VAT තිබ්බොත් VAT ගෙවන්න. කම්පැනි එම අවුරුද්ද අන්තිමට ප්‍රොෆිට් එක කීයද? ඒ ප්‍රොෆිට් එකට ඉන්කම් ටැක්ස් එක අපි ටින් නම්බර් එක ගන්න එකට ටින් නම්බර් එකට ගෙවන්න ඕන. එතකොට ප්‍රොප්‍රයිටර් බිස්නස් එකක් ගත්තොත් ප්‍රොප්‍රයිටර් බිස්නස් එකේ ටින් නම්බර් එක පර්සනල් ටින් එකත් දැන් දෙකම සම කියන්නේ එකටනේ තියෙන්නේ. එතකොට ඒක ඉන්කම් එක සම්පූර්ණයෙන්ම අපි ගෙවන්න ඕනේ. ඒක හැබැයි VAT කතන්දරෙත් අර වගේම තමයි. අපි මිලියන 36කට වැඩිය බිස්නස් කරනවා නම් ඒකෙත් අර වගේම VAT ගෙවන්න. ඕකේ ටැක්ස් කතන්දරේ ඕක තමයි. ඉතින් බිස්නස් එක පටන් ගන්න කෙනෙක්ට ඇත්තටම මුලින්ම VAT එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මිලියන 36ක් කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් මාසෙකට මිලියන 3ක විතර සේල් එකක් නැත්තම් කම්පැනි එකට ගත්තොත් කම්පැනි එකට හරි ප්‍රොප්‍රයිටර් බිස්නස් එක ඉන්කම් එකක් තියෙනවා. ඒක පයින්ව නම් තමයි අපි VAT වලට යන්නේ. අපේ ඒ කියන්නේ බිස්නස් එකක් අනිවාර්යයෙන්ම රෙජිස්ටර් කරන්න ඕනෙමද? ඒ කියන්නේ බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න නැතුව අපිට රන් කරගෙන යන්න බැයිද? ඕකට මම කලින් ඇත්තටම කිව්ව කතාව. දැන් අපිට බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න නැතුව කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. බිස්නස් එකක් දැන් ෆ්‍රීලාන්සින් කරනවා කියන්නේ ওই ලෙවල් එකනේ. කවුරු හරි කෙනෙක් ෆ්‍රීලාන්සින් ප්‍රොජෙක්ට් අරන් කරනවා කියන්නේ බිස්නස් එකක් රෙජිස්ටර් කරන්නේ නැහැ. එයා තනියම මොනවා හරි ප්‍රොජෙක්ට් එකක් කරලා නැත්තම් මොනවා හරි දෙයක් කල්ලා ඉන්කම එකක් ගන්න එකන. එතකොට සමන් සර්විස එකක් දීලා සාමන් ගන්න. ඉතින් එතකොට මං කිව්වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියාම ඇත්තටම ලොකු amount එකක් ගන්න ගියාම තමන්ගේ පර්සනල් account එකකට ගන්නවා. ඊට පස්සේ කම්පැනි එකක් එක්ක B2B ඒ කියන්නේ business ඒ කියන්නේ C2B කියන්නේ අපි රෙජිස්ටර්ඩ් නැහැ බිස්නස් එක. හැබැයි අපි යනවා මොකක් හරි කම්පැනි එකකට සර්විස් එකක් ඒ කියන්නේ වෙබ්සයිට් එකක් හදන්න එක්සැම්පල් එකක්. වෙබ්සයිට් එකක් හදන්න. හැබැයි කම්පැනියක් ගොඩක් කලාට පර්සනල් ඇවිල්ලා කරන කෙනෙක් ට්‍රස්ට් එක අඩුයි. අර කම්පැනි එකකින් පර්සනල් කෙනෙක්ට ගෙවන්න ටිකක් අදිමැදි කරනවා එහෙම. මොකද දැන් රෙස්පොන්සිබිලිටි එක කොයි වෙලාවෙ එයා කොහොමද තියෙන්නේ කියන එක එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අර අපිට පොඩි පොඩි දේවල් කර කර යන්න පුළුවන්. හැබැයි ටිකක් ලොකු ලොකු දේවල් කරන්න යද්දී ගොඩක් තැන්වලදී බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ඕන. ඒක අර හොඳම ඔප්ෂන් එක තමයි ටික කාලෙක ප්‍රොප්‍රයිටර් එක ගොත් කරලා ඊට පස්සේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකකට එන්නේ. ඕකේ කතාව අර තමන් බ්‍රෑන්ඩ් එකක්ම බිල් කරන්න හිතන් ඉන්නවා නම් කෙලින්ම ප්‍රයිවට් ලිමිටඩ් බිස්නස් එකකට එන එක හොඳයි. පටන් ගැනීමෙන්ම තමන් එනවා කම්පැනි රෙජිස්ට්‍රේෂන් එකක් දාගෙන එතකොට ඒ නම කාටවත් ගන්න බෑ. ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් ඉදිරියට ඇවිල්ලා තමන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක තමයි බිල් කරන්නේ. එක්සැම්පල් එකක් මම කරලා තින්නේ ඒ වගේම වැඩ ටිකක් තමයි. ප්‍රොප්‍රයිටර් එකකට සමන් තමන්ගේ ඒරියා එකේ මොනවා හරි සර්විස් එකක් නම් දෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි නමක් දාගත්තා උදාහරණයක් ගත්තොත් රෙස්ටුරන්ට් ඕන තරම් තියෙනවා. සාම්පලයක් ගත්තොත් එහෙම එක ටවුන් එකක තියෙන රෙස්ටුරන්ට් එක තව ටවුන් එකේ ඒ නමම තියෙනවා. එතකොට මේ පළාතෙන් පළාතේ එකම නමින් මේ දෙන්නෙක්ගේ බිස්නස් තියෙන පුළුවන්. ඔය ප්‍රොප්‍රයිටර් එකක් ගත්තම අපිට මේ පළාතේට අදාළව තමයි නම හම්බෙන්නේ. එතකොට ඒ නම තව කෙනෙක්ට ගන්න පුළුවන්. එතකොට අර එහෙම කේස් එකක් තියෙනවා. ඉතින් අර බ්‍රෑන්ඩ් නේම් එකක් බිල්ඩ් කරනවා නම් හොඳම දේ තමයි තමන්ගේ කම්පැනි එකක් විදියට රෙජිස්ටර් කරගන්න. ඒ වගේම තමයි කම්පැනි එකක් විදියට අරන් ආවට පස්සේ අපිට ඒක ට්‍රේඩ් මාක් කරගන්න යුනික් නේම් එකක් නම් ඒක කාටවත්ම ගන්න බැරි වෙන්න සම්පූර්ණයෙන්ම
තමන්ටම අයිති නේම එකක් ඉදිටම කැම්පැනී එකක් ප්‍රේෂ කරන්නත් බ්‍රන්් එක කාඩත් යෝස් කරන්න බැරිදිට බ්‍රන්්මයක් ඉදිටම බිල් කරන්න පුළ ඉති අපි එන්නෝ රෝසෙස්ස ඕක තමයි අර බ්‍රන්් බිල්ඩිං ගෙන එක තමයි එන්න ඕනති ඒක තමයි ලෝන්ටර්ම් බිස්නස් අර පොඩි බිස්නස්සයක් කරවාගේ සෙටප් කරගෙන හැමදාම සේම් ඉන්කම් එක සේම් සවිස් එක එකම විදියට දීගෙන ඉන්නතුව ග්‍රෝ කරන්න තමන් කැම්පැනීක ටිකටික ලොකු කරන්න ඉම්පලෝයස්ල වැඩි කරන්න ඒවාගේ ප්ලෑන් එකක් තියෙන අනිවාරෙන් ඉන්න ඕන ප්‍රයිවට් ලිමිටඩ් කැම්පැනී එකට තම අපි දැන් මේ බිස්නස් එකක් රන් කරගෙන යනකොට අපි ඇනුවලි කරන්න ඕන දේවල් ටිකක් තියෙනවානේ පොඩ්ඩක් ඒ ගැන අපි කතා කරමුද? ඔව් මම මේක ඒකෙත් දෙකේ වෙනස එක්කම කියන්නම්. දැන් ඇත්තටම ගත්තොත් මුලින්ම ප්‍රොප්‍රයිටර් බිස්නස් එක ගැනත් මම කියන්න. මොකද දැන් සල්ලි ගොඩක් නැති කෙනෙක්ට යන්න පුළුවන් ඔප්ෂන් එක ප්‍රොප්‍රයිටර් බිස්නස් එකක්. තවංගල දේශීය ප්‍රාදේශීය ලේකම්ගෙන් රෙජිස්ටර් කරගන්න. එක්සැම්පල් එකක් ගත්තොත් තම වෙබ්සයිට් එකක ප්‍රොඩක්ට් මොනවා හරි buy and sell කරනවා. බවියන්සම් කොහෙන් හරි බඩුටයක් ගේනවා නැත්තන් තමන් හදරෝමන හරි හැන් ක්‍රා් ඒක තමන්ට ඔන්ලයින් දාලා විකුණ ගන්න ඕන්ගේ ඒවගේ බිස්නස්සයක් පටන් ගන්නවා හැබැයි මුලින් ඉනිශල් ලොකුව මවුන්ට ගන්න ඇත ඊට ඒතකොට යට කරන්න පුළුවන්දේ තමයි තම වෙබ්සයිට් එක හදා ගන්න පේමන් ගෙට්ටෙස් වගේ දේවල් ගන්න බිස්නස් රජිස්ට්‍රේෂන් නැක් ඕන ඉතින් එතකොට එයාට පුළුවන් ප්‍රොප්‍රයිට එකට මුලින්ම ගිහිල්ලා බෑන්ක කවන්ට ඕපන් කල පේමන් ගෙට් එක අරගෙන පේමන් සරගෙන බිස්නස් ඔපරේෂන්ක් කරගෙන යන්න පුළ හැබැයි අර ට්‍රෙට් එක තමයි ඒක තවගෙනට නමම යස් කරන්න බොල ඒක හින්දා එතන පොඩි ට්‍රෙට් එකක් තියෙනවා එකට යන නමුත් කරන්නම දෙයන්න ඇත ඒ ඔප්ෂන් එකට යන්න පුළ එතකොට ඒවගේ දෙකට ගයොත් අනිවාරෙන් ඇනුවලි දැන් ප්‍රොප්‍රයිට බිස්නස් එක ඇනුවලි ලීගල් ගෙවන්න මොකුත් නැහැ තමන් ඒක ඇත්තරම ගෙවන්න ඕන ප්‍රාදේශය සභාවට නැත්තං නගර සභාවට වරි පනම් බදු ගෙවන්න ඔන්න ඒදේ ගෙවන්න ඊට පස ටැක්ස් ගෙවන්න තමන් ටැක්ස් ෆයිල් කරන්න හරියට ටැක්ස් බෑන්ක කවන්් එකටන පේමෙන්ට් සනම්මනන් දේවල් හරියට මැනේජ් කරල කවන්ටින් එක තමන්ට කැමති විදිට මැනේජ් කරන්න පුළුවන් මොකද ඒක ප්‍රොප්‍රයිට බිස්නස්සයක් කියන තමන්ගේ බිස්නස්ස එකන්න එතකොට තමන් වගේ කියන්න ඕන හැමදේටම ඉතින් එතකොට ටැක්ස් ෆයිල් කන්න එක එකකවන්ටින් ෆයිනන්ස් ටික මෑනේජ් කරන එක තමන්ගේ ඇති තමාති ඉදවල්ටික් කරන්න ඒකට හරියට ඇක්ෂුවල් කෝස්ට එකක් කියල කියන්න අම ඒක තමන්ට සෙල්ෆ් කරගන්නක් පුළු බට් කැම්පැනි එකක් විදියට ගත්තොත් එහෙම කැම්පැනි එක ඇනුවලි පොස්ට එකක් තියෙන එක්සාම්පල්ලයක් ගතියට ගත්තොත් බිස්නස් එක අවුරුද්දක් ඔපරේට් කරට පස්සේ ඇනුවල් රිටන්ස් දාන්න ඕන ගැන් ෆෝම් 15 කලයක් මේක දාන්න ඕන ඉති මේක දාන්න අපිට සමාගම් ඒරෝසයකෙම සබ්මිට් කරන්න ඕනි එතකට ඇනුවල් රිටන් එක දාන්න සාමානෙක් සවිස් චාජයගත්තිය එතකට ඒක ඩොකමන්ස් මොන හර තියෙන අපි තට පාටි කරන ඒකට සවිස් චාජයත්තිය එක්සාම්පල ඇකි දෙර ගත්තොත්තේම මට මතක විදියට ගවමන් සවිස් චාර්ජක තියන්නේ 10,500ක් 12,500ක් වගේ ඔගේ ගානක් තමයිති ඒක අපට ඇනුවල් කෝස්ට එක ඒට අමතරව ඇනුවලි කෝස්ට එක තියන්න අපි ෆයිනන්ශල් රිපෝට් එක හදන්න අවුරුද්දක් බිස්නස කොපරේට් කරට පස්සේ සම්පූර්ණ ඉන්කම් එක්ස්පෙන්ස් ඇසෙට් පර්චස් මේ දේවල් ඔක්කොම් බලල ෆයිනන්ශලි ලොස්ද ප්‍රොපිට්ද කියන එකත් අපිට බලාගන්න පුළුවන් ඒකින් සම්පූර්ණ ඇනුවල් රිපෝට් එක හදන්න මේක ගොඩක් ලාටින් තර්ඩ් පාටි ෆයිනන්ස් එකකවන්ටිං කරන්න කැම්පැනියකට හරි කෙනෙක්ට හරි දීල තමයි කරන්න ති ඒකට කොස්ට ඇත්තියනවා ඇවරේජ්ලි 75,000 55,000 වගේ රේන්ජගේ යන කොස්ට එතකොට ඔය දෙක තමයි මේල්ලි තියෙන්නේ ඊට අමතරව ටැක්ස් ෆයිල් කරන්න ඕන එතකොට සාමාන්‍යයෙන් ටැක්ස් අපි ගෙවන්න ඕන ටැක්ස එකට අමතරව සාමාන්‍යයෙන් ලක්ෂයක් වගේ කොස්ට එකක් මේන්ටෙන් කොස්ට එකක් තියෙන ඉති ඒක කැම්පැනිය ස්ටාර්ට් කරපු දවස ඉඳලා අපිට සේල් එකක් ආවද නැත්ත මොනවුනත් ස්ටාර්ට්ටයක් ගත්තොත් ඒ කොස්ට එක ගෙවන්නම වෙන ඒකෙන් බේරලා ඉන්න බෑතින් ඒ නොගෙව හිටියොත්තේ වෙන්න එක ෆයින් එක දේවල් ඇඩ්ඩලා ඉට පස්ස මේක කලෝස් කරගන්න ලොකු ගානක් යනවා දිකට දිකට ඇදන්න දෙන්න වෙන්නේ අර මේ හදිසිවත් මේක අයින් කරගන්න නොත්තේම ලොකු වියදමක් යනවා ඒ වගේම සමහරලාට ලීගලි ඉශූසෙන්න්න පුළුවන් ඉතින් ඩොකිමන් සාරයට දැම නැතුනට සමහරලට නඩුවක් වුණත් එන්න හැකියාව තියෙනක ඒක ගොඩක් කලාට ඩිරෙක්ටර්ස් ලගේ
සෙකට්‍රි මේනිම සෙකට්‍රිගේ රෙස්පොන්ස්පිල්ට එක තමයි ඇනුවල් රිටන් එක සබ්මිට් කරන එක. අපි බිස්නස් එක රෙජිස්ටර් කරාට පස්සේ අපිට BR සර්ටිෆිකට් එකක් හම්බ වෙනවානේ. අපි කොහොමද BR සර්ටිෆිකට් එකේ වළංගුතාවය පරීක්ෂා කරගන්නේ? ඒකට ඉස්සරනං ඕකට BR සටිෆිකට් එක තියෙනවා ඒකාර ලොකු සටිෆිකට්ටයක් විදිෙනවා හම්බෙන්. බට දැන් ගොඩක් කලාට දැන් කෙලිම යාරෝසි පලට්ෆෝර්ම් එකම QR සිිස්ටම එකක් ඉන්බිල් කල දෙනවා මංකිව්වාගේ ත්‍රූ කොපිස් ගත්තර පස මාසතුරක් කැලිත් හැම ඩොකමට එකම කිව්වාර ගත්තියනවා ඒක ස්කෑන් කරම ඔන්ලයින්ම වෙරිෆිකේෂන් එක බලාගන්න බිජාරගෙත් ඒවගේම තමයි බිජාරක අපි කිව්වාර ගත්තියනවා දැන් කිව්වාරග ස්කෑන් කරම ඔන්ලයින් චෙක්කරගන්න පුළුවන් ඉතින් අර බැංක්ස් වල දැන් අර ඉස්රවාගෙනවේ දැන් ගොඩක් කලාට කිව්වාට කිල්ලලා ටක්ගල ඩොකමෙන්ට් එක ප්‍රසෙස් කරලා දෙනවා සාමාන්‍ය අපි හරියට ඩොකමෙන්ට්ි කරන් කියන බෑන්ක කවන්ට එකක් ඕපන් කරගන්න දවසින් කරගන්න පුල කිවර් සිස්ටම එකත් එක දෙවල් දැන් ලේසි වෙලා දෙනවා ඉති ඒRC පලට්ෆෝර්ම එක ටිකට ඩිවලප් වෙන ඉතින් දැන්ටකට කර තියෙන ප්‍රශ්නත් අඩුවගෙන නවා ඉස්සරහට හොඳ ස්මූත්ලි වැඩ යයිකල් හිත මංජල ද අපේ බිස්නස් එක ඉන්කම් එක අඩු නොත් මේ අපට කලෝස් කරන්න ඕන කියල හිතුනොත් කොහොමද මේ බිස්නස කලෝස් කරන්න බිස්නස්ය කලෝස් කරන ප්‍රසෙස් එකත් ඇත්තනම අර බිස්නස් වාර්ග දෙකේම පොසෙස් දෙකක් තියන්නේ තවට පොප්‍රයිට බිස්නස් යන්නම් ප්‍රාදේශය ලකම් කාල හිල්ලා විස්තරාරගෙන එතනින් ලෝස් කරගන්න පුළු එක ලොකෝෂ එකක් එන්න මොකද අර ්‍රණ ඇනුවලි මුකුද්දාන්න නැත්තං බියාරක සයිඩ්ඩකින් කැම් බිස්නස එක පැත්තෙන් දාන දෙයක් නෑ මොකද ටක්ස් තමයි ටක්ස් එකකවන්් තමයි සබ්මිට් කරන්නති බට් කැම්පැනයක ප්‍රෝසෙස් එක දින අනිවාරෙන් ලක්ෂක විතර කොස්ටයක් ඇයි කැම්පැනය කලෝස් කරන්න මොකද ඒකෙද සම්පූර්ණ ලීගල් ප්‍රොසෙස් එකත්තිය මොකද කැම්පැනියක් රන්වෙනවා කියන්නේ එක ඇතුළේ ඇසෙට්ස් ලීගල් වෙනම ඉන්ටිට එකක් එතෝට ඒකට සමහරලාට ලෝන් මොනහරි ගෙවන්න තියෙන දේවල් ඔය දෙවල් අරගෙන තියන්න පුළුවන් ලයි බිල්ටිස් තියෙන පුළුවන් එතකොට ඔය දේවල් ඔක්කොම බලලා ලෝන් ප්‍රොසෙස්සයක් ඉති එක ගොඩක් කලාට තර්ඩ් පාටි හට හරි දීලා කරගන්න එක තමයි හොඳ EROC පලටෆෝර්ම එක ඕක දීල තින මොනාද මොනාද ඩොකමන්ස් මොනවද සබ්මිට් කරන්න ඕනි කියලා ඉතින් ඒක ගොඩක් කලාට කම්පලිකේට ප්‍රොසෙස්ස එකක් මගේ පැත්තින්නම් ගත්තු ගොඩක් කලාට තර්ඩ් පාටි කෙනෙ කය කල්ල කරගන්න තමයි හොම අනිවාරෙන් වල්ලක් විතර කොස්ට එකක් රෆ්ලි හිතන්න පුළුවන් කැම්පැනිය කලෝස් කරගන්න ඒකත් එක් තමයි කලෝස් කල දාන්න පුළුවන් ඉතින් ගොඩක් කලාට ඔපරේට්වෙන් නැති කම්පැනිස් තියෙනවනම් ගොඩක් කලාට ඒ ෂඩ්ඩවන් කල දානක තමයි හොඳ මොකද ඒක ලීගල් එන්ඩිට එක කර කාලයක් නිකන් තියන්න ප්‍රශ්න ඒකන්න ඩිරෙක්ටර්ස්ලට ෂය හෝල්ඩස්ලට එන්න පුළුවන් ඒකත් එක හොඳමදේ තමයි තමන් ඔපරේට් කරන්න ඇති ප්‍රයිවට් ලිමිට කම්පනිස් තියෙන එක්කෝ ෂයහෝල්ඩස්ලා ඩිරෙක්ටර්ස්ලා විදියට ඉන්න එක අයිගෙන් ඕන නැතං තමන් පටන් ගනිපු දෙයක් නම් තමන්ගේ ප්‍රාට්නර්ස් ලත් එක් කතා කරලා කැම්පැනිය ෂඩ්ඩවන් කළ දානක තමයි හොඳමදේ අපේ ටෙක් පෝඩ් කාස්ට් එකේ දෙවනි එපිසෝඩ් එකෙන් අපි කතා කරේ කොහොමද අපි බිස්නස් එකක් රෙජිස්ටර් කරගන්න කියලා. මොනවද ඕන ඩොකියුමන්ට්ස් කොහොමද යන්න ඕන ලීගල් ප්‍රොසෙස් එක මේ හැම දෙයක් ගැනම අපි අද කතා කරා. ඉතින් ඔයාලට මේ ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ next episode එකෙන් අපි කතා කරන්නේ internationally business එකක් රෙජිස්ටර් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ආයෙ මේ වගේ වැදගත් කතා බහක් එක්ක ආයෙ හම්බෙමු.